ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුණ්‍යවන්ත පුත්‍ර රත්නය වූ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ පින්වතුනි ලංකාද්වීපයට වැඩම කරනවා. හතලිස් දහසක පිරිස් සේනාවක් සමග අපේ තිස්ස රජතුමා එදා ලංකාවේ මිගවන් කියන රාජකීය මුවදඩේම සිදුවෙද්දී මෙවන් ආකාරයට පින්වතුනි එක පාරටම තිස්ස යනුවෙන් ආමන්ත්‍රණය කරන නුහුරු තැනැත්තා කවරෙක්ද? මේ රටේ බලවතා මමයි. කවුද මට තිස්ස කියලා කතා කරන්නේ? රජතුමා වටපිටාව විමසනවා. අන්න ඒ අවස්ථාවේදී පින්වතුනි මිහිඳු හිමියන් උන්වහන්සේ පමණක් රජතුමාට මුලින් පේන්නට සලස්සනවා. අසිරිමත් ඒ රුව දකින්න මහරජතුමා. මහරජ, අපි ධර්මරාජානන් වහන්සේගේ බෞද්ධ ශ්‍රාවකයෝ හෙවත් සව්වෝ වම්ද ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මෙහි ආවෙමි. එදා පින්වත්නි මිහින්තලා මිස්සක පව්ව පාමුලදී අපේ අනුබුදු මිහිඳු හාමුදුරුවෝ රටේ රජතුමාගේ බුද්ධිය දැන ගැනීමට උත්සාහ කළේ මූලික ප්‍රශ්න දෙකක් මේ විදියට අහලයි. මහරජ, මේ ගසේ නම කුමක්ද? ස්වාමීනි, මේ අඹ ගස. මේ හැර තව අඹ ගස් තිබේද? එසේ ස්වාමීනි, බොහෝ අඹ ගස් ඇත. මේ අඹ ගසත් ඒ ගසුත් හැර තවත් ගස් ඇත්ද? එසේ ස්වාමීනි, බොහෝ ගස් ඇත. ඒත් ඒවා අඹ ගස් නොවේ. මහරජ, ඒ අඹත් නොබත් හැර තවත් ගස් තිබේද? ඇයි ස්වාමීනි මේ අඹ ගස? රජතුමනි, තොප පණ්ඩිතයෙකු. මෙන්න මේ වගේ මිස්සක පර්වතය ආසන්නයේදී අපේ තිස්ස රජු ඇතුළු පිරිස තිසරණ සහිත පංචශීල ප්‍රතිපදාව පිහිටවා එදා රජතුමා ඇතුළු රාජ පිරිසට මුලින්ම චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහාඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං වීතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං